Facebook නැති කාලේ මිනිස්සු කමෙන්ට් දාපු තැනක් තියෙනවා. ඔයාලා දන්නවද ඒ කොහෙද කියලා? ඒ තමයි සීගිරිකි. අවුරුදු 1000කට විතර කලින් සීගිරිය බලන්න ආපු මිනිස්සු මේ ගල්පවුරේ කවි ලියලා කියලා තියෙනවා. ඒ අතරේ ලව් ලයින්ස් බියුටි කමෙන්ට්ස් වගේ දේවල් එදා මිනිස්සුන්ගේ ජීවන තොරතුරු ලියලා කියලා තියෙනවා. ඉතින් සීගිරිකි කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අතිශය වැදගත් සාහිත්‍ය උරුමයක්. ක්‍රිස්තු වර්ෂ 8 සිට 10 වන ශතවර්ෂ අතර කාලයේදී සීගිරි පර්වතයේ කැටපත් පවර මත ලියපු කවි අදහස් සහ සටහන් තමයි මේ සීගිරි ගී ගායනයට අයිති වෙන්නේ. සරලවම කියනවා නම් සීගිරිකි කියන්නේ පරණ කාල මිනිස්සු දාපු කමෙන්ට්ස් වගේ දේවල්. සීගිරිය බලන්න කියපු අය ඒකේ ලස්සන ගැන, කාන්තාවන්ගේ රූපශ්‍රීය ගැන, සීගිරි චිත්‍ර ගැන තමන්ගේ හැඟීම් කවි විදියට ලියලා ගිහින් තියෙනවා. ඒ සීගිරිකි අතර අපිට දකින්න පුළුවන් විශේෂ කීයක් තියෙනවා. ඒ තමයි බුදල්මි සියවෙන් ආමි සීගිරි බැලීමි බැලු බැලු පෝචනා ගිලියෙන් නොලීමි. මේ බුදල් කියන තැනත්ත සීගිරිය බලන්න ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ පවුලේ අයත් එක්ක. ඉතින් මේ පවුලේ අය එක්ක ආව බුදල් සීගිරිය බලන්න ආපු හැමෝම ලියලා තියෙනවා දකිනවා සීගිරිකි. ඉතින් හැමෝම ලියපු නිසා මෙයා ලියන්නේ නැහැ කියලා මෙයා කවියකින්ම ලියලා ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ සීගිරි ගී බොහෝමයක් මේ කැටපත් පවුර මත තියෙනවා. සීගිරිකි කියන්නේ ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ මුල්ම සාක්ෂි අතරින් එකක්. ඉතින් මේ වගේ ගීත ගැන තවත් දැනගන්න කැමති නම් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න.